අලි පුකෝ කොහොමද යන්නේ ඒ වගේ? බඩ ගාගෙන ගියා දැක්කා. ළමයා හම්බුණා ඈ. මොකක්ද දැක ඇතුළේ රින්ගෝ වගේ බා. බොයිලරුවේ අභ්‍යන්තරය මේ සම්පූර්ණ මේ කට ඉන්නේ ටොන් 3 බොයිලරුව. බොයිලරුව කියන්නේ සාමාන්‍ය කාර්මික ශේෂ්ත්‍රවල ගාමන්ට් වල වී-මෝල් වල වගේ ටයර් හදන තැන් වල වගේ රබර් සම්බන්ධ වගේ දේවල් වලට සහ ගොඩක් තැන් වල කාර්මික ශේෂ්ත්‍රය භාවිත කරන බොයිලර් කියලා. දැන් මේක ටොන් 3 බොයිලරුව. ටොන් 3 බොයිලරුවේ වල පේනවා ඇති මේ තියෙන පිටිපස්සේ වහන තොර. ඒ කියන්නේ අවුට් එක මේක දැන් තියෙනවා. සාමාන්‍ය කිලෝ 150ක් විතර පරයි. පොළ කරගන්න. මේක සාමාන්‍ය සිමෙන්ති වලින් තියෙන්නේ. එන්න තමයි. මේක දැන් අපි එළියට කලවලා තියෙනවා. මේ හරියට පස්සේ මේ ඇතුලේ තියෙනවා ලිප. අපි ඇතුලට ගිහිල්ලා බලමු මේක ඇතුලේ කොහොමද තියෙන්නේ කියලා. මේ මොන පොඩ බලමු. අම්මා. මොකක්ද දැක ඇතුලේ රින්ගෝ වගේ බා. රස්නේ නෑනේ. රස්නේ. ඊයරෝනේ මම බොයිලර් ඇතුළට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේකේ කොහොමද තියෙන්නේ කියලා කටවල් කොහොමද තියෙන්නේ බටර් ලයින් එක කොහොමද තියෙන්නේ කියලා මම ඔයාලට පෙන්නන්නම්. බලන්න. ඔයාලට පෙන්නලාදී මේ පැත්තේ. මෙහෙන් තමයි ගින්දර එන්නේ. මේ දාර තියෙනවා මේ දිනේ. මේ දාර මේ වර්ගඵලය වැඩි කරන්න තමයි මේ විදිහට දාර තියෙන්නේ. මේ ඔක්කොගෙම තියෙන මෙතනින් ඇතුලේ තියෙන සම්පූර්ණ වතුර. අර එහා පැත්තේ ෆයර් සිමෙන්ති දාලා ඔක්කොම කවර් කරලා තියෙන්නේ. මෙහෙන් තමයි ගින්දර පාර එන්නේ. එහෙම ඇවිල්ලා ඊට පස්සේ මෙතනින් මේ දෙපැත්තට වෙන් කරනවා. මේ ඉන්නේ මගේ හෙල්පර් මගේ යාළුවා. මේ පැත්තට යනවා ගින්දර පාර. ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ මේ පැත්තට ගින්දර පාර යනවා. මේක ඇතුලේ ගොඩක් අර හුස්ම ගන්න වැඩි වෙලා ඉන්න බෑ. විනාඩි 5-10ක් වගේ හිටියක මේකේ අපි මේක සුද්ධ කරන්න තමයි ලෑස්තිලා. ඉතින් මේක සුද්ධ කරලා ක්ලීන් කරලා නැවත හයි කරලා ගින්දර දාන්න තමයි යන්නේ. ඉතින් මේ ඔක්කොගෙම තියෙන්නේ වතුර තමයි තියෙන්නේ මේ ඔක්කොගෙම. සාමාන්‍යයෙන් ලීටර් 10,000කට එහා ලොකු වතුර ලෝඩ් එකක් මේකට අල්ලනවා. ප්‍රමාණයක් කියන්න බෑ. මේක තමයි බොයිලරුවේ ඇතුලේ තියෙන විදිය. අර ඉස්සරහා තියෙන අතරින් එහා පැත්තට තියෙන ලිප. මම ඒකේ පොඩි වීඩියෝ එකක් තව ඉස්සරහට පෙන්නන්නම්. දැන් බොයිලරුවේ අභ්‍යන්තරය මේ සම්පූර්ණ මේ කට සුද්ධ කරලා ඉවරයි. හරිද? ඔයාලට පේනද මේ තිබ්බ අලු සෑහෙන්න තිබ්බා. මේ අලු ඔක්කොම මේ දාර දිගේ තිබ්බේ ඔක්කොම සුද්ධ කරලා දැන් මෙතනට මේ ජනරල් ගොඩ ගහලා තියෙනවා. මෙතනින් ආපහු එළියට දාන්න තියෙන්නේ. දැන් මේක ඇතුලේ එක විදිහට ඉන්න බෑ. සාමාන්‍ය හුස්ම ගන්නත් තමයි සමහර මේ නවත් ඇතුලේ ඉන්නවා වගේ හැංගීමක් තමයි මේක ඇතුලේ ඉන්නකොට දැනෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය උණු වතුර බෝතලයක් ඇතුලේ සද්දපත් දැනෙන්නේ නැහනේ. සාමාන්‍ය අපි කන තියලා බලනකොට ඒ වගේ තමයි මේක ඇතුලේ. මේ ඔක්කොගම තියෙන වතුර. මේ අලු, ඒ කියන්නේ අලුත් එක පිච්චෙන සල්ෆේට් කොටස්, කාබන් කොටස්, අපි සාමාන්‍ය ඇෂ් කියලා කියන අලු වලට. ඒ අලු ඔක්කොම සමහර මේ දාරවල මේ තියෙන දාරවල තැම්පත් වෙනවා. සිමෙන්ති කෑලි එනවා, අර ලිප හදලා තියෙන සිමෙන්ති වර්ග කෑලි එහෙම මේ තැම්පත් වෙනවා. මේ ඔක්කොම සුද්ධ කරන්න ඕනේ. සාමාන්‍ය බොයිලරුවක් හැමදාම දුවන බොයිලරුවක් නම් මාසෙට සැරයක් සුද්ධ කරනවා නම් හොඳයි. මේකත් සුද්ධ කරනවා. මේ ටැංකියක් තියෙන මේ ටික මේකෙත් තියෙනවා එකතු වෙලා මේක කලවන වෙලාව මම පෙන්නන්නම්. මේක ඇතුලේ තියෙනවා කිවුල කොටස්. වතුරේ තියෙන කිවුල අපි සාමාන්‍ය කේතන වල ඉතුරු වෙන්නේ කිවුල රත් වෙලා හයි වෙලා ඒ වගේ මේ වගේ ඉතුරු වෙනවා. ඒවත් සුද්ධ කරන්න ඕනේ සාමාන්‍යයෙන්. ඉතින් අපි දැන් සුද්ධ කරලා ඉවරයි. මේ අලු ටික එළියට දාලා අපි එළියට ගිහිල්ලා බලමු බොයිලරුවේ එළිය කොහොමද තියෙන්නේ කියලා. අලි පුකක් කොහොමද? අලි පුකෝ කොහොමද යන්නේ ඒ වගේ? බඩ ගාගෙන ගියා දැක්කා. ළමයා හම්බුණා ඈ. එළියට ගියා කියන්නේ නිවන් දැක්කා වගේ. දැන් ඔන්න ඇතුළේ ඉඳලා එළියට ආවා. අර තියෙන අලු ටික තමයි මෙතනින් එළියට රස් ගන්න ඕනේ. මේ තියෙන ඕපන් කට මම ඉස්සලා පෙන්නන විදිහට මේ තියෙන තොර මේක තනිකර කිලෝ 150ක් විතර බරයි මේක. මම ඉස්සලා කෝගේ ගින්දර පාරේ ඉන්න අරගේ. ඇවිල්ලා මේක දිගේම පිච්චිච්ච 10 ගින්දරත් එක්ක ඇවිල්ලා මේ පැත්තේ තියෙන මේ හිල් වලින් මේ පැත්තේ තියෙන මේ හිල් වලින් ඉස්සරහට ගිහිල්ලා ඊට පස්සේ ඉස්සරහෙන් හැරිලා ආයෙනවා මේකටයි අරකටයි ඇවිල්ලා මේක දිගේ ඔහොම ගිහිල්ලා අලු ටැංකිය වලට අලු ටික වැටලා එහා පැත්තේ අලු චිමිනේ දිගේ යනවා. පිටිපස්සේ දොර
හැන දාලා හයි කරලා ඉවරයි. දැන් ඊට පස්සේ මෙහෙම ඉස්සරහා පැත්ත මම ඔයාලට පෙන්නන්න යන්නේ. මං කිව්වනේ අර ඇතුලේ තිබ්බ තොර ගලවුවට පස්සේ මේ පැත්තට යනවා කියලා කට. එතකොට මේ විදිහට පිටිපස්සේ කටෙන් එන ගින්දර පාර ඉස්සරහට තමයි එන්නේ. ඉස්සෙල්ලාම මේ වගේ තොරක් තියෙනවා බොයිලරුවේ. ඒක අර දූවිලි අලු එහෙම ඇතුලේ තියෙනවා යන්න නැති වෙන්න. ඊට පස්සේ මේක ගලවන්න තියෙනවා. මේක ගලවන්න ලේසි නෑ. මේක හිර වෙලා තියෙන්නේ. මේක අලවංගු දාලා තමයි කලවන්නට උනර පට ටික පෑදෙනවා. මං කියන්නේ මැද්දෙන් ගින්දර පාරනවා කියලා. ඒ කියන්නේ මේකෙන්. මේ තියෙන්නේ ලිප්ට් එක. මේ පැත්තෙන් පත්තු කරන ගින්දර තොරවල් දෙක වහන්න ඕන ගින්දර දාලා 10 පත් වෙලා මේ පැත්තේ තමයි 10 එන්නේ. මේක දිගේ 10 එනකොට අර ඇතුලේ බර්න් වෙනකොට ෆයර් එක මේ ඇතුලෙන් මෙතනින් ඇවිලිලා මේ තාප්පේ දිගේ උඩට ඇවිල්ලා එහා පැත්තටත් වැඩිලා ආන් අර හිල අපි එහා පැත්තෙන් දැක්කේ හිල තියෙන මේක තමයි. මේකෙන් තමයි ඇතුලෙන් ගිහිල්ලා ගින්දර පාර හැරලා එන්නේ. මේ තියෙන්නේ ලිප අභ්‍යන්තරේ. එතකොට ඉස්සල්ලාම 10 පාර ඇවිල්ලා මෙතනින් ගින්දර පාර ඇවිලිලා මේක දිගේ ගිහිල්ලා මේ මැද බටෙන් ගිහිල්ලා අර පිටිපස්ස මම අරලා පෙන්නුවේ. ඒකෙන් ඇවිල්ලා හැරිලා ආපහු පාරක් ඉස්සරහට ඇවිල්ලා මෙහෙම හැරිලා මේ බටේ දිගේ ගිහිල්ලා මේ ID ෆෑන් එකෙන් මේ අලු ටැංකියට වැටෙනවා ඉස්සල්ලාම. ඊට පස්සේ මේ අලු ටැංකියට වැටෙනවා. ඊට පස්සේ තවත් අලු ඉතුරුලා තිබුණොත් එහා පැත්තේ තියෙනවා මෙන්න මේ වගේ බටයක්. ඒ බටේ මෙහෙම ඇවිල්ලා මේක දිගේ යනවා දුම් පාර. ඒතකොට ඒකෙත් තව අලු කැල්ල ඉතුරුලා තිබ්බොත් මේ තියෙන වතුර ටැංකියක් ලොකු වතුර ටැංකියක් ස්විමින් pool එකක් වගේ නේද? මේකේ අර අස්සෙන් යන හින්දා ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ පොඩ්ඩක් හරි අලු තැම්පත් වුණොත් එහෙම ඒක මේකට දිය වෙනවා. ඊට පස්සේ දුම් පාර විතරක් මෙන්න මේ බටේ දිගේ ගිහිල්ලා අලු චිමිනියට සම්බන්ධ වෙලා මේ විදිහට අලු චිමිනියෙන් දුම් පාර යනවා. ඔයාලට අහන්න පුළුවන් සමහර විට මේකේ කොහොමද මේ රත් වෙන්නේ කියලා. ගෑස් එක කොහොමද එන්නේ? ඒ කියන්නේ වතුර රත් වෙලා වාෂ්ප කොහොමද එන්නේ කියලා. ඒක තමයි වෙන්නේ මෙහෙම. මේකේ දිගේ යන මේ ගින්දර පාර එහෙම කඩාන ගියාට අතරින් හැරිලා බට හරහා තමයි එන්නේ. ඒ බට වලින් එන්නේ ගින්දර. ඒ බට අතරේ තියෙන්නේ මේ සම්පූර්ණ මේ ඒරියා එකේ තියෙන්නේ සම්පූර්ණ වතුර. එතකොට බට හරහා දෙපාරක් තුන් පාරක් හැරිලා යනකොට මොකද වෙන්නේ? වතුරක රත් වෙනවා. ඒ රත් වෙන වතුර ටික මේ උඩ වාෂ්පක ඉතුරු වෙනවා. ඒක තමයි මේ ස්ටීම් ලයින් එක දිගේ මේ හෙඩර් එකට ඇවිල්ලා හෙඩර් එකේ පීතම් බණ්ඩ තමන්ගේ යාන්ත්‍රික කටයුතු මොනවා හරි කාර්මික කටයුතු සහ භාවිත කරන්න ඒක. ඔයාලට පේනවා ඇති මේකේ මේ ලෝඩ් වෙන ගෑස් පාර මෙන්න මේ මීටරේ තමයි පෙන්වන්නේ. අපිට සාමාන්‍යයෙන් බාර් ගන්න හෝ මේ අපිට අවශ්‍ය ප්‍රෙෂර් එක පෙන්වන්නේ මේකේ. අපිට අවශ්‍ය ගන්න ප්‍රෙෂර් එක ආවට පස්සේ තමයි මේ පල්ලෙහා තියෙන හෙඩර් එක ඇරලා අවශ්‍ය ගෑස් ප්‍රමාණය මෙතරක් මීටරයක් තියෙනවා. හරිද? මේ ප්‍රෙෂර් එක පෙන්වන අවශ්‍ය ප්‍රමාණයට ගත්තට පස්සේ තමයි අපි යවන්නේ. මේකට වතුර ගහන්නේ මේ ටැංකියෙන් ෆීඩ් වල ටැංකියෙන් අපිට අවශ්‍ය ප්‍රමාණය අතර ෆීඩ් පම්ප් දෙකක් තියෙනවා. ඒකෙන් ඇතුළට වතුර මේකෙන් ඇතුළට වතුර ගහනවා. දැන් ඔයාලට අහන්න පුළුවන් නිකන් වතුර මෝටර නැද්ද කියලා. නෑ මේක ෆීඩ් පම්ප් එකක්. ප්‍රෙෂර් එක කොච්චර තිබ්බත් ඇතුළට තල්ලු කරන වතුර. ඒ වගේ ලොකු ක්‍රියාකාරීත්වයක් මේකේ තියෙනවා. ওই විදිහට තමයි මේකේ වතුර ටික සම්පූර්ණයෙන් රත් වෙලා වාෂ්ප ටික අපිට ගෑස් එක අපේ ප්‍රයෝජන සඳහා කාර්මික කටයුතු සඳහා ගන්න පුළුවන් වෙන්නේ. ආඩරි අහන්න පුළුවන් සමහරවිට මේකෙන් කසිපු කරන්න බෑ කියලා. කසිපු කරන්න පුළුවන්. මේ ක්‍රියාකාරීත්වය තමයි සාමාන්‍යයෙන් ගම්බදෝ කසිපු කරන අර පර්මාන්ත ශාලාවල පාවිච්චි කරනවා. නමුත් මේවා භාවිත කරන්නේ කාර්මික ක්ෂේත්‍රවල. හරිද? ඉතින් මේ ක්‍රියාකාරීත්වය තමයි. නමුත් ඒක අර ගෑස් ලයින් එක තියෙනවනේ. ඒ ගෑස් ලයින් එක වතුර ටින් වල කූල් කරපුවාම ඒ ක්‍රියාකාරීත්වය තමයි. ගොඩක් කාර්මික ක්ෂේත්‍රවල ගොඩක් දේවල් ඔය වගේ තාක්ෂණයට භාවිත කරනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාගෙන යන්න, යාළුවන්ට ඔක්කොලට ෂෙයා කරන්න. ඒ වගේම තමයි මේ ගැන අදහසක් ඔයාලට අදමද දැක්කේ නැත්නම් මීට කලින් දැකලා තියෙනවද? මේ ගැන කමෙන්ට් එකක් පල්ලෙහා දාගෙන යන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින්